ආයිබෝවන් සුබම සුබ ලස්සන දවසක් කියලා ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය සමග ගලපගෙන වගේ විඩාබර මනස සුවපත් කරගෙන වගේ ජීවිතේ භෞතිකව වගේම ආධ්‍යාත්මිකව ඉහළ තලයට අරන් මේ ලස්සන වාසනාවන්ත දෙසැම්බරේ වගේ ජීවිතය වෙනස් කරගන්නේ කොහොමද සහ විශ්වෙන් වල තියෙන පණිවිඩ මොනවද කියලා අද අපි බලමු. ඒ වගේම ඔයාට මේ සියල්ල වෙනුවෙන් ටිකක් මහන්සි වෙන්නත් කැප වෙන්නත් වෙනවා. මේ වසරේ අන්තිම මාසයේ මුල් සතිය දුක් පීඩා කරදරකාරී වුණත් ඉදිරියේ ඔයාගේ ගොඩාක් යහපත් වගේම ගොඩාක් හොඳ සුබවාදී දවස් තමයි ඔයාගේ ජීවිතේට එන්නේ. ඒ වගේම ඔයා හිතන පතන දේ සඵල කරගන්න පුළුවන් වාසනාවන්ත මාසයක් තමයි මේ දෙසැම්බරේ. ඉතින් ජනවාරි විතරක් නෙමෙයි හැම මාසයක්ම සුබවාදී ඔයාට ධනාත්මකව පිළිගන්න පුළුවන් නම් හැමදාම ඔයාට ඔයාගේ ජීවිතේම ලස්සනට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ සබහදහමට මේ සතා සීපාවට මේ පරිසරයට කරුණාව මෛත්‍රිය දක්වන්න ඕන. ගහට කොළට සියලුම දේට ආදරය කරන්න ඕන. අපි මේ දේවල් රැක ගන්න ඕන. අපි මේ සබහදහමට කුරුරු නපුරු වෙනකොට තමයි අපිටත් මේ සබහදහම නපුරු වෙලා අපේ ජීවිත වලට කරදර දෙන්නේ. ඒක නිසා හැම වෙලාවෙම අපි මේ පරිසරයට මේ සබහදහමට මේ සතා සීපාවුන්ට කරුණාව දක්වන්න ඕන. ඒ දේවලුත් අපි අපේ ජීවිත වගේම ඒ දේවලුත් රැක ගන්න ඕන පරිසරය විනාශ කරන්නේ නැතුව. ඉතින් ඒ දේත් මතක් කරන ගමන් අපි වීඩියෝ පටන් ගමු. කරදර ඉතින් දෙසැම්බරේ හරිම ලස්සන මාසයක්. ඒ වගේම සීතල මාසයක්. ඔයාට මේ මාසේ ඔයාගේ ජීවිතයට ලස්සන. ඒ කියන්නේ අවස්ථා අරන් එන්නේ. විශ්වය කියන්නේ ඔයාට මේ වාසයේ අවසන් මාසයක් වුණාට මේ තමයි ඔයාගේ ජීවිතේ ආරම්භය ගෙනෙන වටිනාම මාසය. මේ මාසය ඔයාගේ ජීවිතේ ඔයාට ලස්සනට තීරණය ගන්න පුළුවන්. ඔයාගේ තිබුණටත් වඩා ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වගේම අලුතින් ඔයාගේ ජීවිතේ පටන් ගන්නවා ලස්සනට වෙනස් වෙනවා. ඔයාගේ ජීවිතේට ආලෝකය ගලා එනවා. ඔයාගේ ජීවිතේම දැන් ආලෝකයට විවෘත වෙලා. ඔයාට හිමි සෑම දෙයක්ම විශ්වය ඔයාට දෙන්න ඔයා සුදුසු කෙනෙක් කරලා. ඔයාගේ ජීවිතයට එන්න හදන සාර්ථකත්වයට ඒ විශ්වය ඔයාට පිළිගන්නන ආශිර්වාද වලට ඉඩ දෙන්න. දෙසැම්බර් ඔයාට කියනවා ඔයාට ලැබෙන දේ පිළිගන්න සූදානම් වෙන්න කියලා. ඉතින් ඔයාගේ සිහින ඉටු වෙන්න ආසන්න. ඔයාට කැමති ආකාරයට ඔයාගේ ජීවිතය හැඩවගස්ව ගන්න බලය ඔයාට විශ්වය දීලා තියෙනවා. නව ආශිර්වාද නව අවස්ථා හදිසි මුණ ගැසීම් හිත වැළපෙනවට දුක් වෙනවට පිළියම් මේ සියලුම දේ විශ්වය ඔයාට ලබා දෙනවා. සහ ප්‍රාර්ථනා කරන සුවය සැනසීම ආදරේ සතුට මේ සෑම දෙයක්ම නොඅඩුව ලැබෙන සුන්දර මාසයක්. හොඳම දේ ලැබෙන වාසනාවන්ත මාසයක්. ඔයාගේ ජීවිතේම එළිය කරන දෙසැම්බරයේ විශ්වාසයෙන් ආදරයෙන් සතුටින් පිළිගන්න. මේ මාසය පුරාම ඔයාට සතුටින් ගත කරන්න පුළුවන් සහ ඒකට සූදානම් වෙන්න. අලුත් වසරකට පියවර තබන අඩිතාලම ලබා දෙන ලස්සන වාසනාවන්ත මාසයක්. ඉතින් ඔයාගේ ජීවිතයේ තිබුණ ගොඩාක් හැලහැප්පීම් කරදර මේ මාසයේ ගෙවිලා යනවා. අලුත් නව වසරට ඔයාගේ ජීවිතයේ මේ දෙසැම්බරයේ සූදානම් කරනවා. නව වසර අලුතින් පිළිගන්න වගේම ඔයා සිතන පතන සියලුම දේ ඉෂ්ට වෙන්න ඔයාගේ ජීවිතේ හැඩගස්වන මාසය තමයි මේ දෙසැම්බරේ කියන්නේ. ඒ වගේම ඔයාට විශ්වයේ ආශිර්වාදයේ රැකවරණය මේ සියල්ල ලැබෙන මාසයක්. ඒක නිසා විශ්වාසයෙන් ධනාත්මකව ඔයාගේ ජීවිතය ඔයා පිළිගන්න සහ ඒකට සූදානම් වෙන්න ඒ සඳහා වැඩ කටයුතු කරන්න කියලා ඔයාට විශ්වය පණිවිඩ දෙනවා. ඉතින් මම හිතනවා ඔයාට තියෙන්නේ ඔයාගේ හිත ඔයාගේ මනස ධනාත්මක කරගන්න දුක් පසුගිය අතීතේ වැළපීම් දුක් කරදර ගැනම හිතන්නේ නැතුව අලුතින් සතුටින් ජීවිතේ පටන් ගන්න මේ මාසේ. එතකොට ඔයාගේ 2026 මුළු වසරම ඔයාට සතුටින් සැනසීමෙන් ගෙවන්න පුළුවන් වෙනවා සහ ඒකට මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා. පුළුවන් තරම්
හොඳ වැඩ කරන්න, යහපත් දේ කරන්න පුළුවන් විදිහට හැමෝටම පුංචි හරි උදව්වක් කරන්න. ඒක ඔයාගේ මානසික ශක්තිය බලය මේ විශ්වයේ ආකර්ෂණය වැඩි කරන දෙයක්. ඉතින් ඒ විදිහට ඔයාගේ ජීවිතේ මේ දෙසැම්බර් මාසේ අලුතින්ම පටන් ගන්න, නැවතත් නැගිටින්න, වැටුණු තැනින් අඩියක් හරි ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඔයාට මේ සබහාදහමේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙනවා. සබහාදහම විශ්වාස කරන්න සහ සබහාදහමට ආදරය කරන්න, සියලුම දේට අපිට ලැබිලා තියෙන සියල්ල වෙනුවෙන් නිතරම ස්තුතිවන්ත වෙන්න. එතකොට ඔයාට යහපත් දේම ඔයාගේ ජීවිතයට ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා සහ ඔයාගේ ජීවිතය මේ සබහාදහම, මේ විශ්වය, මේ හැම දෙයකින්ම ආරක්ෂා කරනවා. ඉතින් මමත් ඔයාට ප්‍රාර්ථනා කරනවා සහ ඔයාගේ ජීවිතය සතුටින්ම ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ අපේ මේ ආපදා තත්ත්වයෙන් මියගිය සියලුම දෙනාට නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා. මෙවන් අකල් මරණ කිසි දිනකත්, මෙවන් ආපදා කිසි දිනකත් අපේ රටට නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.